රජවරු කුමාරවරු ඇයගේ අත ගන්නා සිතකින් සැවැත් නුවරට නිතරම එන්නා හැඬුවා දුකින් එනිසා උත්පලවන්නා. ඔන්න බලන්න පින්වතුනි තත්ත්වය. උත්පලවන්නා දැන් කැමති නැතිලු නන්ද කියන සිය මස්සිනා සමගවත් විවාහ වෙන්න. ඒ අතර රාජකුමාරවරු සිටු කුමාරවරු පැමිණ උත්පලවන්නා ඉල්ලා කරදර කරමි. සිටු පියාට සහ සිටු මවට තර්ජනය කරන ආකාරයයි මේ සුපසන් වෙසක්